වැඩ අයියෝ සීටික කොච්චර කරාද පාට ඒ අක්කා ඉඳගෙන බලන්න පුංචි අම්මා අපේ මල්ලිගේ කොණ්ඩේ කලර් කරාට පස්සේ මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. අවුලන්නේ දැන් ඔන්න මේක මැදින්ද? අපේ උඩ ඉන්නේ බොරුවට මේ නාක් ඉමුල් කඳු පාන්න එපා. අනිත් පාරෙන් මේ අපේ චූටි දැම්ම ලෑස්ති වෙනවා. තව වෙඩින් එක කොහෙවත්. Hi guys, කොහමද ඔයාලට? අද ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ engagement එකකට. ඉතින් බලන්න අද දවසේ මොකද වෙන්නේ කියලා දිගටම vlog එක බලන් ඉන්න. හරිද? ඉතින් අපේ නංගි කෙනෙක්ගේ වෙඩින් එකක් හෙට. මේ එයා තමයි මගේ eyebrows හදන්නේ. මං ආපු ගමන්ම මං eyebrows හදලා තිබ්බේ නැහැ. ඉතින් දැන් හෙට මේකප් එකක් දැම්මට පස්සේ කැතයිනේ. ඒ නිසා ඉතින් මං එයාට කියලා ආපු ගමන්ම කරේ eyebrows හදපු එක. මම මේ ඉන්නේ මීරිගම. මෙහි ඉන්නේ අපේ අම්මගේ පුංචි අම්මා, අම්මගේ පුංචි අම්මගේ දුව තමයි engage වෙන්නේ. ඉතින් ඒ නංගි තමයි මේ. ඉතින් නෑකමට නැන්දා වුණාට අපි යාට කියන්නේ නංගි කියලා. එයා මේ කෝස් එකක් කරලා තියෙනවා NVQ level 4 කොහෙද මම හිතන්නේ කරා. ඒ නිසා එයා දන්නවා මේ වැඩ. එයාට කියලා මම මගේ eyebrows හදාගත්ත ආපු ගමන්ම තේ එකක්වත් බොන්න කලින්. මේකේ මේ ඔරිජිනල් voice cut sounds මේ විදිහටම දැම්මම හරි. ඉතින් මං තමයි අන්තිමට මෙහෙට ගියා. අපේ අම්මලා එහෙම කලින් ඇවිල්ලා අම්මයි මල්ලි. ඊට පස්සේ ලොකු අම්මයි ලොකු අම්මලාගේ දුවලා දෙන්නයි මේ නංගි මේ අපි ඔක්කොම ඉන්නවා. ඉතින් ඉස්සරහට මම පෙන්නන්නම් එයාලා කවුද කියලා. මට ඉන්නේ අපේ මල්ලි නංගිලා ටිකකු. ඉතින් මං තමයි පවුලේ ලොකුම ළමයා. මේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ලැබෙන්නේ. මොකද ඒ කියන්නේ වෙනදට අපිට තියෙන්නේ මාමලා නන්දලාගේ වෙඩින්නේ. අපේ ජෙනරේෂන් එකේ කෙනෙක්ගේ ෆස්ට් වෙඩින් එක මේ තියෙන්නේ අපේ ෆැමිලි එකේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් ඇත්තටම හිතා ගන්න බෑ ඒ වෙලාවේ තිබ්බ ෆීල් එක. හරි බරි දෙනවා. මේකට ටෝන ගන්න එකක් නැද්ද? මොකද කියන්නේ? ටෝන කරන්න එකක් නැද්ද? තුන ගැලන්නේ ටෝන එකේ එක්ස්පයර් වෙලා තියෙනවා. මං එනකොටත් මෙහෙට රෑ වෙලා ඉතින් ආවේ ඔෆිස් එකේ ඉඳන් මං ආවේ. ඊට පස්සේ ඉතින් eyebrows හදාගෙන ඊළඟට මම බැලුවේ වෙඩින් ඩ්‍රෙස් එක. වෙඩින් ඩ්‍රෙස් එක නෙවෙයි ඉතින් එන්ගේජ්මන්ට් එකට අඳින ඩ්‍රෙස් එක. මේ ඉන්නේ අපේ මල්ලි. ඉතින් මේ ඩ්‍රෙස් එක නංගි ඇඳලා බලන්න තමයි හදන්නේ. ඉතින් එයා කලින් ෆිට ඔන් කරලා තියෙන්නේ. හැබැයි මේ අපිට පේන්නේ එයා අඳින්න ලෑස්ති. අනේ ලයිට් දාන්න නැත්තේ අයියානේ. එළිය එකක්වත් නැද්ද? කුසෙරිප්පු දෙකක් මාදි මගේ කකුල් තඩීනේ. දෙක තඩීනේ යම්නේ කකුල් දෙක හොදලා නැහැ. පේන්නේ නැහැ බං කරුවලේ පේන්නේ. කෝ කුඩේ වගේ එක අටවන්නේ කොහමද? ඇත්තටම මන් දන්න. ඕ එහෙම. ඒක බරයිද? මේ ඉඩකට ඇවිල්ලා මොකක්ද ඒකට කියන නම? බක්‍රම්. ලොකි මේක තද කරලා ගැට ගන්නනේ. උස ඇතිනේ. මේ ඉන්න අනිත් නංගිලා දෙන්න මගේ ලොකු අම්මගේ දුවලා දෙන්න. ඒ කියන්නේ අපේ අම්මගේ අක්කගේ. මේ ෆ්‍රොක් එක අල්ලගෙන ඉන්න නංගි තමයි චූට් නංගි. අනිත් එක නා ලොකු නංගි. ඉතින් ලොකු නංගි මේ එන්ගේජ් වෙන නංගි අපේ මල්ලි තුන් දෙනාම එකම වයස. ඒගොල්ලෝ 2003 ඉපදුණු සෙට් එක. ඉතින් එයාලා එකම වයස උනාට නංගි මල්ලි කියාගෙන තමයි කියවගන්නේ. කියන්නේ අක්කලා අයියලා නැහැ. එක එක්කනාට ඒගොල්ලෝ නංගි කියලා තමයි කියන්නේ. ඉතින් නංගි මල්ලි අපේ මල්ලි යාලට නංගිලා කියනවා. ඒගොල්ලෝ අපේ මල්ලිට මල්ලිලා කියනවා. එහෙම තමයි ඒගොල්ලෝ කතා කරගන්නේ. නංගි මේ දැන් ඩ්‍රෙස් එක ඇඳලා බැලුවා. ඉතින් ඇත්තටම ලස්සනයි. අනේ මටත් නිකන් ආසෙ හිතුණා ඒ වගේ ෆ්‍රොක් එකක් අඳින්න ඕනේ මගේ වෙඩින් එකටත් කියලා. ඒ වගේ කියන්නේ ඩිසයින් එක නෙවෙයි. එම ෆ්‍රොක් එකකුත් අඳින්න ඕනේ කියලා මට හිතුණා. ඒ අක්කා ඉඳගෙන බලන්න පුංචි අම්මා මේක කොණ්ඩේ කඩලා දාලා හැබැයි කුඩේ බැංගලත් ලස්සනයි. මං තඩී ගෑණියෙක් වගේ ඉඳී නේ. නෑ මට හිතෙනවා කොණ්ඩේ කඩන්නකෝ යා. මට හිතෙනවා බැන්දන ලස්සන තියෙයි වගේ කියලා. ඒත් නෑනේ කොණ්ඩේ දිග නිසා පිටිපස්ස හැරෙන්න.
නෑ කොණ්ඩේ දිග නිසා කඩලා හොඳට තියෙයි නේද? අනේ මන්දා. මේ සයිය පොඩි වෙනවනේ. කොණ්ඩේ උඩට බැඳහම උසයි වගේ ඉඳීද? මිනිස්සයා පොඩි වෙනවනේ නේ. මේ චුන්නක් කොණ්ඩේ නෝයෝනේ බොනික් එක වගේ. ලස්සනයි තමයි ඒක. මොනික් වගේනේ. හ්ම්. රෝස පාට ඇඳනම් කොහොමද ඉයිද? අනේ රෝස පාට ගව් කියලා නේ චුන්නක්. එපා සුදු හොඳයි. මට ගන්න නෑ හලෝ රෝස පාට ලස්සනයි. තද රෝස නෙමෙයි ලා රෝස අර පීච් එකක් තියෙන්නේ. ඒක ලස්සනයි. ලස්සනයිනේ. කොණ්ඩේ හැබැයි නංගි බැඳලත් හොඳයි. බෑන්දලත් හොඳයි. මම යනකොට මේක පෙන්නුවේ. ලස්සනයි. මට හිතෙනවා බෑන්දලත් හොඳ වෙයි කියලා. මෙතෙන්ටනේ. ඔව්. බැඳලා තමයි වටන්නේ. ආ රමේෂ් අයියා කියනවා කඩලා දාමු. හදලා දාන්නේ ඔය ගවුමට. ගවුමේ ලස්සන පේන්නේ නෑනේ. ගවුමේ ලස්සන පේන්නේ නෑ. ඔව් මටත් හිතෙනවා නෑ. ඒ නැතත් ඔයාට කරදර වෙයි කොණ්ඩේ කඩලා හැබැයි. නෑ ගවුමේ ලස්සනක් පේන්නේ නෑ. කොණ්ඩේ ඉතින් මඩි එකක් හොඳයි තමයි. පේනවනේ ඉතින් අපේ මලමාලි තාම හරියට මේ ඩිසයිඩ් කරලා නැහැ. එයා මොන විදියටද හෙට උදේට ඩ්‍රෙස් කරන්න කියලාවත්. ඒ කියන්නේ මේ ඒක ගැන ලොකු උනන්දුවක් නැහැ. මොකද එන්ගේජ්මන්ට් එකක් ගන්න නිසා ලොකුවට ඒගොල්ලෝ තීරණය කරලා නැහැ. දැන් අපේ මල්ලි කොණ්ඩේ කලර් කරන්න යන්නේ. කලර් කරන්න මොනවද අර කැප් එක නැහැ. ඒ නිසා මෙයා මේ shopping එකක් දාලා ඒ වැඩේ කරගන්න යන්නේ. මල්ලි. කොහොම බලන්න මේ පැත්ත බලන ලස්සනයිද බලන්න. අයියෝ අක්කි මේ පාඩේ යන්නේ පළයන්කෝ මම මේ අපරාධ බං මේ කේන්ට කලින් කරගන්න තිබ්බේ බං කරගන්න මං කිසි දෙයක් කියන්නේ. ඉස්සරහින් ගන්න මට තට්ටේ පේන්නේ නැහැ මම එල්ල ගන්න මේ. ඉච්චර නෑ නේ මම කොණ්ඩේ උඩට මන්න මේ සිලිමලු වැඩේට වඩා නම් මේ හිතෙනවා අත් දෙකෙන් මේවා කර කර ගන්න එක ඒ හලෝ නෑ නෑ අත් දෙකෙන් ගාමු අයියෝ බෑ බෑ එතකොට කැත වෙනවා බං නෑ චුට්ට ගානවා. ඕක ගාලා වෙන වෙන තැන්වල එක තැනක ගොඩක් තිබ්බොත් එහෙම කැතයිනේ. නෑ ඔයාලා අපි ගාලා දෙන්නම්කෝ අයියෝ කැත වෙනවා බං මම දන්නවනේ බං මේ මේ විදිහට මට ඕනේ ඈ අපෙන් බලන්න මං අර අපේ මල්ලි ලෑස්ති වෙන්න හරිය නිකන් එයාගේ වෙඩින් එක වගේ මේ නංගිගේ වෙඩින් එකට එයා මේ කොණ්ඩේ කලර් කරගන්න ඕන කියලා කොණ්ඩේ කලර් කරන්න ලෑස්ති. හැබැයි කිසිම දෙයක් ලෑස්ති කරගෙන නැහැ. මේ නංගි ඒව දන්න නිසා එයාට කියලා තමයි මේ කලර් කරගන්නේ. අපි බලමු කොහොමද එන්නේ කියලා කොණ්ඩේ. මේ දෙන්නේ මේ මෙහෙම එකක් ඔව් අන්න එහෙම ඔව්. මල දාලා ගන්නකො සීරි මලු දාලා ගාන්න එපානේ කැතයි. ඔයාලගේ උදව් කරන්න එන්න වෙනවා ඔයා මේ උඩට හැරුවේ නැත්තම් ඒ උඹ නම් අඩෝ මං කිව්වා උඹ ඉතින් කඩවන්න දැන් මෙයා මේ යන්න හදන්නේ අපේ ලොකු අම්මා මග එනවලු. ඉතින් වර්කාප් වලට යන්න ඕනි කියලා හදිසියෙම කෝල් කරා. ඉතින් කොණ්ඩේ කලර් කරලා ඒමම shopping එක පිටින් ලොකු අම්මා එකගෙන යන්නේ අර shopping එක දාගෙන අපේ මල්ලිගේ කොණ්ඩේ කලර් කරාට පස්සේ මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. අවුලන්නේ නැහැ. දැන් ඔන්න මේක මැදින්ද දැන් තමයි ෂර්ට් එක මහගන්න යන්නේ. කොහොමද ෂර්ට් එක ලොකු වැඩි කියලා දැන් තමයි මහගන්න යන්නේ. මේ රෑ 11 වෙලා. මේක දාපන් මේක සපත් එක හෙට හොදමු. අනේ දාඩියේ මට කනවා අයිද අයිද පැටලුණා මේකේ මේකේ දාන්න අද දවස ওই විදිහට ඇත්තටම ඉතින් ගෙවිලා ගියා. හෙට තමයි වෙඩින් එක. ඉතින් අපි හෙට පාන්දර නැගිටින්න ඕනේ. ඊට පස්සේ නංගිට යන්න දෙන්නේ 3යි ගානකට සැලොන් එකට. ඉතින් ඒ වෙලාවට කට්ටිය නැගිටි මට තැහැරුණොත් ඉතින් නැගිටලා මාවත් බලනවා. බලමු ඉතින් හෙට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. පාන්දර 2:00 වෙලාව අපේ මලමාලට ගෙදරින් එළියට යන්න තියෙන්නේ පාන්දර 3:11ට. ඉතින් කට්ටිය නැගිටලා සද්දයි. ඊට පස්සේ මටත් හැරුණා. ඉතින් එයා ගියාට පස්සේ ආයෙත් නිදා ගන්න පුළුවන් අපිට. හරි නිදිමතයි. අපි රූම් එක මාරු වුණා. ඒකද අපි එළිය කාමරේ තමයි නිදාගෙන හිටියේ. සැලොන් එකෙන් ඇවිල්ලා තියෙනවා මේ මේකප් කරන්න. ඉතින් එයා ඉන්න නිසා අපි එයාට ඒ රූම් එක දීලා ආපහු ඇතුළට ආවමයි මල්ලි. මම මල්ලි දෙපිට දාගෙන හිටියේ එළියේ.
ඊට පස්සේ මේ පැය දෙකක් විතර නිදාගත්තා. 11 12 1 2 3ක්. පැය 3 නින්ද ගියා. පැය රස්නේ මෙහෙ මීරියම් රස්නේ යන්නේ. දැන් ඊට පස්සේ අතට ඇවිල්ලා නිදා ගන්න හදුවා. නින්දන්න අපේ අම්මෝ එළියේ මොකද වෙන්නේ බලන්න. ඉන්න අපේ මල්ලිකින් ෆෝන් එක බබ. අර ඉන්න අපේ මනමාලි දැන් තමයි නේල්ස් හොයන්නේ. මේ මනමාලිට අපි කිව්වා ජෙල් නේල්ස් වත් දාගන්න කියලා ඒවා කරගෙන නැහැ. කලින් දැන් තමයි නේල්ස් හොයන්නේ. පරාද තව පොඩ පරක් කියලා හොයන් තිබ්බේ. මේක අට ඇස අපි යමු කුස්සිය පැත්තට. මෙහි කුස්සි දෙකක් තියෙනවා. මේ එකක් ඇතුලේ තියෙන ඒක උයන්න නැහැ. ගොඩක් උයන්න එළිය එකේ. මම ඒකට මාර කැමතියි. අපි යමු ඒකේ මොකද වෙන්නේ බලන්න. මම වීඩියෝ එකක් කරනවා. පසු කාලේ ඉන්නව නරඹන්න. ඔන්න අපේ අත්තම්මා කිරිබත් එක උයනවා. අපේ අම්මා වැඩ. අම්මා අනේ බඩගිනින් තේ එකක් හරි බීලා අපි ආයෙ ඉදා ගන්න කියලා තමයි හිතුවේ. මේක අල්ලන්න බබා. මොකද? මම වැඩක් කරන්න ආවා. ඊපස්සේ කියන්නේ නැත්නම් වැඩ කරේ නැහැ කියලා. වැඩිනේ. අනේ. වෙන්න කරා නම් හරියන්නේ. මම වැඩ කරේ නැහැ කියන්නේ මම කෝල් කිරි විරිකුවා. තියෙන්නේ වෙඩින් කේක් එක. මෙතන තියෙනවා කැවිලි වර්ග ටිකක්. ගෙදරින් තමයි කැවිලි අරන් යන්නේ. දන්නේ. ඔන්න දැන් අපේ මොනමාලි පිටත් වෙන වෙලාව ආව සැලොන් එකට. මේ ඉතින් නිකන් නැකතට පිටත් වුණාට ඉතින් අපව හවසට ගෙදරට එනවා. ඒ නිසා ඉතින් ඒක ලොකුවට ගණන් ගන්නෙත් නැහැ. හැබැයි ඉතින් වෙලාවට එළියට බහිනවා. එන්ගේජ්මන්ට් එක වුණත් ඉතින් මේගොල්ලෝ වෙලාව බලලා ඉතින්. ඔන්න බෙසා බයි එන ලැස්තිලා හත වෙනකොට එන්න බොරුවට මේ නාක් ක්‍රීමුල් කඳුළු දාන්න එපා. අනේ පාරෙන්. මාලියෝ බෑටි ඔන්න දැන් මනමාලි දැන් තමයි පිටත් වෙන්නේ. හැබැයි මෙතන අපේ පොඩි මනමාලි මේ දැම්ම ලෑස්ති වෙනවා. පොවනේ. මේ අපේ චූටි දැම්ම ලෑස්ති වෙනවා. තව වෙඩින් එක කොහෙවත්. නෑ ඒක මේ. නෑ ඔයව මේනවා ලෑස්ති කරලා. මේ ලස්සන ඉන්න අපේ චූටි රංගිය අයියෝ දැම්ම ලෑස්ති වෙනවා ඉතින්. අනේ. අමුදලා නෑ කල ඉගෙන ගත්තානේ. ආකෝ බලන්න කොණ්ඩේ පෙන්නන්නේ. එහාට නෝ කොණ්ඩේ පෙන්න. සෑවෑව්. සෑවෑව්. ඒ ලස්සන අයත්තට චූටි. මම දැක්කේ මට ඉන්නේ නැහැ. කොයි ඉස්සරහා මේ පැත්තට. කොයි? මයි ෂර්ට් එක බලහංගෝ. හරි මදින්න. මේකක් දැන්නේ මොන දැක්කේ. වැඩිව. කො ලයිට් එක දාන්න. අනේ බෑ. ලයිට් එක දාපන් මට බලන්න. කෝ මම හරියට දැක්කේ නැහැ ෆෝන් එකකින් බැලුවේ. කො ඉන්නකොට මේ පැත්ත බලන්න. මේ පැත්ත බලපන්. බලපන්. වැඩිව. පොඩ්ඩක් පවුන් නෑ ඕක චුට්ටක් ඉතින් හරියනවා බං ඕක මූණට අල්ලන්න තව චුට්ටක් කියලා යන්න ඕනේ. ඔව් පැය 4ක් විතර ඉඳන් ඉඳලා ඔව් අනේ මට බෑ. මල් පස්සේ කොහෙද දෙන්නකෝ. අයියෝ මේ පස්සේ කොහෙද දෙන්නම. අයියෝ පැය 4ක් විතර ඉතින් ඕක ඇත්තට තියාගන්න පෙ එතකොට ඕක අල්ලනවා. ඔව් දාඩියක් කියව දානකොට ඕක බයි. දාඩියක් කියව දාපම ඕක බයිනවා. අහා හරි ඔම් තියනකො මැදින් නදින්න. මට මං යා ලස්සනට. හරියාකාරව. ලෑස්තිෙන්න ඕනේ. මගේ පස්සේ කොහෙද දෙන්න හරියා. පර්ස් එකක් දැම්මකොටද දැන් යනවාද තව 7ට යන්නේ. මේ පර්ස් එක ඇස්සේ මගේ කරාමු දෙක මේ ඇරලා යන්න පුළුවන් පස්ස ගන්න මෙච්චර ඉන්නේ. ඒක ඈත වෙන්නේ නෑ. පර්ස් එකක් නැති කරගෙන මොනවා. අයියෝ කරාම පස්සේ දාමු. කොහොමද ඇස්තිලද පර්ස් එක වෙන්නේ ඒක.
අයියෝ කට් එක්කනේ ලෑස්තිලත් ඉවරයි. මනමාලි මං හිතන්නේ තව ලෑස්තිලා ඇති කියලා මනමාලි ෆ්‍රොක් එකවත් දාගෙන නැතුව එතාව. මේ පාන්දර දැන් වෙලාව 4යි වෙලාව. අපේ චූටි ලෑස්තිලත් ඉවරයි. ඉතින් මාර ආතල් පවුලක් මේක ඇත්තටම. මේ වගේ ආතල් පවුලක් දාලා මං කොහෙවත් යන්නේ නැත්තේ ඔය. අපි හැට ලෑස්ති වෙන්නේ. අපේ මල්ලි වැඩ. අපි හැදුවා කාව ගන්න පොට්ට. කීරි එකක් බීරින්ද. බොඩි එකනේ වැඩේ. ටී-ෂර්ට් එකක්වත් දාගත්තා. වැඩ. කළු ගල් නේද? මේ තරම් සිව්මැල්ද කළු ගල්. පෙරලා ටිකක් දැම්මනම් හොඳයි නේ කුමාරයා. හොඳයි. මේ වෙඩින් එකට ගෙනාවා. අම්මා මේකෙන් භාගයක් ගන්නකෝ. මම කියමු මට. මොනවාද? මේ උඳුය. මොකට බෑ. ලොකෝ මේකෙන් කැලක් ගන්නකෝ. ඈ? රසයිද? ඔව් රහයි මං චුට්ටක් බිව්වා. රස්නේ මේකෙන් කැලක් ගන්නකෝ. මට බෑ. අපි අපෝ ඔක කවලා මට අද කණේවත් නැති කරලා මාළි මේකෙන් භාගයක්. ආ ඔය භාගෙ මට දෙනවකෝ. නේද නිම්මි මැරිකේ ඔය මට චූටි කැල ඊකත් කනවා. රසද කිව්වා. ආ චූටිට කැලක් දෙන්න. චූටිට ලුණු මෙරි අම්මා මේක මාර රහයි. කොකද? මේ උඳුවල් මාර රහයි. කාලා බලනකො කැණි බේරනවා. අයින් වල කෑලි. පිටයිව ලෑස්ති කරන්න කට්ටිය හිටියට මේ ලෑස්ති කරන්න කට්ටියට එක්කෙනෙක් ඉන්නවා ලෑස්ති කරන්න. හැබැයි මම එයාගේ ලෑස්ති නැහැ. මම මගේ මේකප් එක දාගන්නවා. මේකප් එක කියන්නේ මම කන්සීලර් එකකින් මේ ටික වහලා කම්පැක්ට් පවුඩර් එක විතරයි පාවිච්චි කරන්නේ. මොකද මට ගොඩක් ෆවුන්ඩේෂන් දාන්න ආස නැහැ මම. ඒක නිකන් හරි ආටිෆිෂල් වෙනවා. සහ ඊට පස්සේ නිකන් මේ මට පිම්පල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම එහෙම සිම්පල් මේකප් එකක් දාගන්න විදිහ වීඩියෝස් දාලා තිනවා කලින්. ඉතින් ඔයාලට ඕන ඒවා බලන්න පුළුවන්. ඒ විදිහට මම මට මේකප් එකක් දාගන්නවා. මේ ටික කන්සීලර් එකෙන් වැහුවා. වියානාගේ කම්පැක්ට් පවුඩර් එක දැම්මා. ඊට පස්සේ අයිලයිනර් එකයි ලිප්ස්ටිකුයි මස්කාරා එකයි විතරයි මම පාවිච්චි කරන්නේ. අයිබ්‍රෝ පෙන්සිල් එකකුත් ඕනේ නැහැ. මගේ අයිබ්‍රෝස් ටිකත් හදයි. ඒක අර අයිබ්‍රෝ පෙන්සිල් එකකිනුත් පාට කරාම හරිම ආටිෆිෂල් හරිම කැතයි. ඒ නිසා මන්ට ගලා මගේ දාගන්න සිම්පල් මේකප් එක දාගෙන එන්නම්. ඔන්න මං මගේ මේකප් එක දාගත්තා. මෙච්චරයි දාගන්නේ. ඉතින් අයිලයිනර් එක ඇඳලා ලිප්ස්ටික් එක බ්ලෂර් කරා. එච්චරයි. තොකුවට පේන්නේ නැහැ මාක්ස් චුට්ටක් පේන්නේ. ඉතින් කමන්නේ. හරි ඊට පස්සේ මම කොණ්ඩේ හෙයා බන් එකක් දාන්නේ. කොණ්ඩෙත් හදාගෙන යන්න ඉක්මනට. ඔන්න ඉතින් මම ලෑස්තිලා ඉවරයි. කොණ්ඩේ ඉතින් මම මේ විදිහට බැඳගත්තා. එතකොට මට ලේසි. මේක තමයි මගේ ඩ්‍රෙස් එක. ඉන්න මම ෆුල් එකක් පෙන්නන්නම් ඩ්‍රෙස් එකේ. කට්ටියම ඉතින් මේ වෙලාවේ ලෑස්ති වෙලා මේ ඉන්නේ අපේ අත්තම්මා. බලන්නකො ඉතින් යා ලෑස්ති වෙලා අපේ මල්ලිත් ලෑස්ති වෙනවා. ඊපස්සේ මේ ඉන්නේ අපේ අත්තම්මා. හරිද ළඟට බලන්නකො ඒ අපේ අම්මගේ අම්මා. හරිද? ඉතින් අපි හැමෝම ලෑස්ති වෙලා මේ තියෙන මගේ ඩ්‍රෙස් එක හොටෙල් එකට ගිහිල්ලා මං තව වීඩියෝ එකක් ගේන්නම්. ඔන්න අපේ අම්මත් ලෑස්ති වෙනවා. හොඳයි නේ මගේ වඩ අඩු වෙච්ච එක. ඩයට් එක චූට්ටක් සයිඩ් කරගෙන දාන්න. දැන් ඩයට් කරනවා. ඩයට් ප්ලෑන්. අර කියලා දෙන්න. ඩයට් කරලා කෙට්ටු වෙලා අපේ අම්මා. මේකෙන් වාසිය නේ. මං ඉතින් අපේ අම්මට කියලා දුන්නා ඇඟ අඩු කරගන්න කොහොමද කියලා. ඔය ඉන්නේ අපේ මල්ලි ආනම් බයික් එකේ එළු එන්නේ. අම්මට කියලා දුන්න කියලා තමයි ඔය කියන්නේ. Thank you. එන්ට අර දුව එකයි එනවනේ. යා. මම ඉස්සරහින් ඉන්න ගන්න තවතන් තෙන්ට. උස් කෙල්ලෝ ටික බලන්නකෝ. මං කොහෙද ගන්නේ? මං කොහෙද ගන්නේ? ආනන්ද ඒකයි. මම පිටිපස්සට යන්න. නිම්මි අත්තා අත්තා ඉස්සරහ දෙමුනේ. අර දුව මේ කොහේද කෙල්ලෝ ටික බලන්න. මෙතන ඒ දුව බහිනවා. 60 කෙල්ලෝ. අපි කොතනද ඉන්නේ? ඔන්න අපි ආවා හොටෙල් එකට. මේක දිවුලපිටිය හොටෙල් එකක්. මං කලින් ඇවිල්ලා නැහැ. මේ පැත්තට තියෙන හොඳම හොටෙල් එක මං හිතන්නේ. ඉතින් ලස්සනයි මේ හොටෙල් එක ඇත්තටම. සෙනුරි කියලා මට මතක විදියට. මොන්දෙන්න මේ දෙවනි මනමාලිය දෙන්න වගේ අපි ඔක්කොම නිල්.
ලොකු තාත්තත් ඇවිල්ලා. ලස්සන. ලොකු තාත්තා. ලොකු තාත්තා දාන්න. වැඩිය බදා ගන්නත් බැහැ. ගොඩක් සෙනග හිටියේ නෑ. උඩරිම 60ක් වගේ 50ක් 60ක් වගේ තමයි හිටියේ. ඉතින් එච්චර සෙනග හිටියේ නෑ දෙපැත්තෙම. පොඩි පිරිසකට තමයි කියලා තිබුණේ. මොකද එන්ගේජ්මන්ට් එකක් නේ, වෙඩින් එක නෙවෙයිනේ. ඒ නිසා ඉතින් මේ උදේ රෙජිස්ට්‍රේෂන් එකට කලින් මේ යන්න අතම යන්නනේ. රෙජිස්ට්‍රේෂන් එකට තව වෙලාව තියෙන නිසා අපි කන්නාවා කැවිලි ගෙනල්ලා තිබුණා ගෙදරින්. ඉතින් ලස්සනට මේ හොටෙල් එකෙන් arrange කරලා තියෙනවා. ඉතින් ඔක්කොම අපි උදේට කාලා ඉතින් මේ ටික තමයි කන්නේ. අපේ ගර්ල්ස් ලා මේ දෙන්න නිකන් බ්‍රයිඩ්මේඩ්ස් ලා වගේනේ. අපේ ලස්සන ළමයි ටික. දැන් රෙජිස්ට්‍රේෂන් එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම දෙයකට ඉන්නේ. ඒ කියන්නේ දැන් වෙඩින් වලට අපි ගියාට ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් වෙලාවේදී අපි එතන ඉන්නේ නැහැනේ. ඉතින් අපි දවල්ලාන යන්නේ. අනිත් එක ඉතින් අපේ මාමලා නැන්දලාගේ වෙඩින්ස් වෙනකොට මට මතකත් නැහැ. ඒකට අපි පොඩි. ඉතින් ඒ නිසා මගේ ෆස්ට් ටයිම් මේක. මේ වෙලාවේ නම් ඇත්තටම මටත් පොඩ්ඩක් හිතට නිකන් බයයි වගේ. මට හිතා ගන්න බෑ මම මේ වගේ වෙලාවකදී මොන විදියට ඒකට ෆේස් කරයිද කියලා. මට ඇත්තටම නිකන් හරි සතුටුයි, ඒ වගේම බයයි, නිකන් හරි අමුතු ෆීල් එකක් එක මට දැනෙනවා නංගිට වඩා. නංගි හරිම ලකි. මොකද එයාගේ ඔය මූණ ඉඳින්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් එයාට හරිම ආදරෙයි හස්බන්ඩ්ගේ පවුලේ අය. ඉතින් ඇත්තටම නංගි හරිම ලකි. ඉතින් අර නංගිට පිටිපස්සෙන් ඉන්නේ නංගිගේ අම්මා, ඊට පස්සේ අපේ ලොකු අම්මා, ඊළඟට අපේ අත්තම්මා, ඊට පිටිපස්සෙන් ඉන්නේ අපේ අම්මා, ඊට අම්මට එහා පැත්තෙන් ඉන්නේ අපේ අත්තා. ඉතින් අපේ ෆැමිලි එකෙන් ආවේ ওই ටික තමයි. මේ ඉන්නේ හොඳට බලා ගන්නකො ලොකු අම්මයි අත්තම්මයි අපේ අම්මා. අපිට දෙන දාසක් තියෙන උඹ අඳලා මම බඳින්නේ නෑ නිකන් වල බාදිය කියන දෙන්න. එච්චර අඬනවද? යන් ඇතුළට. මේ දන්නේ එන්ගේජ්මන්ට් එකක් කියලා නෑ, වෙඩින් එකක් වගේම තමයි යන්නේ. මෙහෙම ෆොටෝස් උත් ඉතින් ගත්තා අපි ටික එකට. ඉතින් හරිම ෂෝකේ වෙලාව නම් මේ ඉතින් මමයි අපේ අම්මයි මනමාලි ඊට එහා පැත්තේ අපි මල්ලි, ඊටත් එහා පැත්තේ මීරිගම අපි අඳුරන මල්ලි කෙනෙක් ඉන්නේ. ඉතින් අපි ෆොටෝස් දෙක තුනක් ගත්තා මේ විදියට. මේ ඉන්නේ අපේ අත්තම්මානේ, අත්තම්මයි අත්තයි තමයි මේ ඉන්නේ. ඒ දෙන්න එක පාටට ඇඳගෙන ඇවිල්ලා. අර ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා ඉද්දිම එළියට ඇවිල්ලා ෆොටෝ ගන්න. අනේ එන්න. අයියෝ. අනේ ඉන්න. එක මනේ මයි ගවුම් පාගන් මේගොල්ලෝ ඔක්කොලම පෙන්නන්නකෝ. ෂූටි බවද? ඉතින් අපි ගියපු වෙලේ ඉඳන් කරේ ෆොටෝස් ගත් එක තමයි. ඉතින් මනමාලියයිත් අපේ වයස වගේනේ. ඒ නිසා ෂෝ. මේ ඉතින් අපි තුන් දෙනා ගන්නවානේ අපේ අම්මයි, මල්ලි, මමයි, ලොකු අම්මයි තමයි ඉන්නේ.
අයකුත් නැති නිසා අපි ඉතින් මේ කකා බිබී හිටියා. බොන්න නම් මොකුත් තිබුණේ නැහැ. මොකද පිළිවෙල වෙන නිසා කන්න තමයි තිබ්බේ. ඊට පස්සේ අපි ආවා ලන්ච් එකට. ලන්ච් එකත් මෙතන හොඳයි. ඉතින් හොඳ සිලිකෝන් එකක්, පස්සේ දෙසිලිකෝන් එකක්, සරලිකෝන් එකක් වගේ හොඳ ලන්ච් එකක් දෙවි කරලා තිබුණා. අතන තාම රසයි. මමයි තුන්වෙනි මුලින්ම ස්ටාර්ට් කරේ. ඊට පස්සේ අපෝ වීඩියෝ කරගන්න අමතකුණා ඇත්තටම. ඊට පස්සේ ඉතින් නැටිල්ලක් තමයි තිබ්බේ. දන්නවනේ ඉතින් පවුල අය එකතු වුණාම Đấy. Ada tamari tu ke? Aku baru kan? Aku baru kan? වෙඩින් එක ඉවරයි. කටහඬ වෙනස් වෙනවා වගේ. අයියෝ කටහඬ වෙනස් වෙලා කෑ ගහලා. දැන් ඇත්තටම ෆන්ක්ෂන් එක ඉවරයි. මෙතන DJ එකත් නැවැත්තුවා 3:30ට. ඉතින් 3:30ට තමයි අපි මේක ඉවර කරන්න කතා වෙලා තිබුණේ. ඉතින් ඇත්තටම හොඳයි ඉතින් මේක. මේ මම තෙමු එකෙන් ගත්ත සපත්තු දෙක. ඔයාලට මතකද අර මං හීල්ස් දෙකක් ගත්තේ ට්‍රාන්ස්පේරන්ට් පටියක් තියෙන. අන්න ඒක මම ඒක තමයි මේකට දාන් ආවේ. ටිකක් උසට තියෙන්න ඕන නිසා සහ මේ ගවුමටත් ඒකත් ගැලපෙන නිසා නිකන් ට්‍රාන්ස්පේරන්ට් නිසා. ඒක හොඳට තිබ්බා ඇත්තටම. දැන් ඉතින් අපි මනමාලිවත් එක්කගෙන ආපහු ඉතින් ගෙදර යනවා. මනමාලියයි සතුටින් විසිර යනවා මෙතනින්. මනමාලයා මනමාලිව ගෙදරින් බස්සලා යාළුවා ගෙදර යනවා කියලා කිව්වා. බයි. බයි කිව්වට මුන් ගෙදරනේ යන්නේ. බයි. ඔයගොල්ලෝ තනියට යනවද? මේ ගෙදර යන්න ඕනේ. මාල්ලි. මේ අර මේ ලොකුවක් එක මම ගෙදර යන්න කියලා. යන්න අපේ වාහනේට. අපි යනවා දැන් අපේ වාහනේට ගෙදර යන්න. එහෙනම් මහන්සි ඇත්තට මහන්සි නෙමෙයි කටහඬ වෙනස් වෙලා වගේ මේ. උගුරේ මොකද්ද වෙලා මේ කෑ ගහලා. කෑ ගහගෙන හයියෙන් සින්දු දාලා ඊට පස්සේ මම හයියෙන් කතා කරලා කටහඬ මොකද්ද වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මම මේ vlog එක මෙතනින් නවත්තනවා. මොකද තවත් දික් වුණොත් ටිකක් බෝරින් වෙනවනේ, දිගත් වැඩි වෙනවනේ. ඒ නිසා මම මෙතනින් නවතිනවා. වීඩියෝ එක බලුවට thank you. ඔයාලා හැමෝටම ආදරෙයි. bye.